මේ උත්සවය සංවිධානය කරන්නට විශේෂ උනන්දුවක් කැපවීමක් උත්සාහයක් දරපු අපේ ආදරණීය හිතෝදෙත් තමයි වසන්ත දිසානායක කියලා කියන්නේ. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි පැමිණ සිටින පාරම්පරික වෛද්‍යවරුනි ඒ පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට ආදරය ඇල්ම දක්වන සියලුම සම්භාවනීය අමුත්තනි මට විශේෂයෙන් පැවැල්ලා තියෙන්නේ පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කිරීම. විශේෂයෙන්ම අපි මෙම අවස්ථාවේදී මෙවැනි රැස්වීමක් කරන්න කල්පනා කරේ මේ වෙනකොට පාරම්පරික වෙදකමට නැත්නම් හෙළ වෙදකමට වදිමින් පවතින පහරට විරුද්ධව යම්කිසි හඬක් නැගී යුතුයි කියන ස්ථාවරයක ඉඳලා හෙළ වෙද පරම්පරාවේ ඉතිහාසය පිළිබඳව දැනුමත් කරමින් අරමුණු පැහැදිලි කළේ වෛද්‍ය වසන්ත දිසානායක මහතා. එවනම් දැන් අපි ආරාධනය කර සිටමු මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන නාහිමියන් වහන්සේ. ඔබ වහන්සේටයි මේ ආරාධනය. පළවෙනි කාරණාව තමයි හෙළ වෙදකමට ආදරය තියෙන අය. දෙවෙනි කාරණාව තමයි පෞරාණික උරුම දැනුමක් නඩත්තු කරගෙන පැමිණෙන අය. තුන්වෙනි කාරණාව තමයි එකී උරුම ඥානය අනාගතය සඳහා ඉතිරිවිය යුතු යයි කියා සැලසුම් පිළිබඳව සිතමින් සිටින අය. හතරවෙනි කාරණාව තමයි වැඩිහිටියෝ. පස්වෙනි කාරණාව තමයි තමාගේ දැනුම අනාගතය සඳහා පැවරීම පිළිබඳ අවිනිශ්චිත දුකකින් පෙළෙන අය. මීළඟට විද්‍යා චක්‍රවර්ති රාජකීය පඬිත මානව හිමිකම් පිළිබඳ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන ලක්ෂ්මන් වසන්ත රුක්මල් මහතාට මේකෙන් අපි තේරුම් ගන්නට ඕන එක දෙයක් තියෙනවා. අපි ඉන්න සඳුළු තලයෙන් දැන් පහළට බහින්න ඕන. අපි ලංකාවේ මේ සම්බන්ධයෙන් පෙනී ඉන්න වෛද්‍ය සංවිධාන බොහොමයක් තම තමන්ගේ ඒ ඉන්නේ ආස්ථානවල ඉඳලා මහා සංවාදයක් ඒ අතරේ ඇති කරගෙන තියෙනවා. දැන් ඒක නෙමෙයි කරන්න ඕන. කවදා කොතැනක මිනිස්සුන්ට ලෝකයේ දීවිද මේ මොහොතේ පටන් වෙලකම පැවති. ඔහු ජීවත් වීම ඒ තනත්ත ජීවත් වීම සඳහා කොහොම හෝ ආහාරයක් ගත්තේ. ඒ තමයි වෙලකම. නිව නැගෙන කිනි හදවත් පිරිමැන්ද හෙළවෙත කමයි කවියයි ලොව පරසිද්ද ගසහා පොත්ත මිනි සතරට වුණු බන්ද
ඉපැවින් මෙතන කවි පැවසුම හොඳ නැත්ද මහාචාර්ය ආරක්ෂණ අල්වියාගේ පැහැදිලි කිරීම තමයි මේ ශල්‍ය කර්මයට පෙර සිහි ඌර්ජා කිරීම පිළිබඳව දෙන ඖෂධ මාත්‍රාව තමයි අඩුම ඖෂධ මාත්‍රාව. ඒ තරම් සියුම් ඖෂධ මාත්‍රාව කිරා ගැනීම සඳහා පාවිච්චි කර එකක් විය හැකියි. කියන්නේ මහා පරාක්‍රම බාහුවරතු වගේ කාලෙත් සිහි නැති කළ ඔපරේෂන් කරපු කොටක් මේක. හෙළදෙලකම රැක ගැනීමට හෙළදෙලකම යනු කුමක්ද යන්න සිංහල වෙදකම යන කුමක්ද යන්න විකල්ප වෙදකම යන කුමක්ද යන්න සාම්ප්‍රදායික වෙදකම යන කුමක්ද යන්න පිළිබඳව ඔබ සියලු දෙනාම දැනුවත් කිරීමටයි මම මේ අවස්ථාවේදී ඔයාලත් එක්ක මේ සෝද කතාබහේ යෙදෙන්න සැලසෙන්නේ. ඊළඟට විශේෂ දේශනයක් ඉදිරිපත් කිරීම සඳහා මේ ආරාධනය සමන් කුමාර වීරපොඩි මහතාණනි ඔබටයි. පළමුව රන්ද මිලියනම් පොල් වෙති දෙවනුව ගොන්ද මිලියනම් පොල් වෙති තෙවනුව නවසිද පොදිලි නම් වෙති මෙලෙසින් පොල් සිව් වගයක් හටගති තුන්නෙත් ගණපති කිරුලිස දරනා දුන්නෙත් මේ පොල් ගණ දෙවි විසින පන්තිස් යාගය ඇදුරෝ දෙසනා පොල් ගෙඩියට හැම දෝසය බසිනා පොලේ කියලා නම දැම්මේ. ඒක මොලේ වගේ ඉන්නවා. ඇඟේ කෑලි වගේ ගස්වල තියෙනවා නම් ගෙඩි කොළ ඒ කෑල්ලට වේ. මොලේ වගේ හින්දා පොලේට පොලේ කිව්වේ. ඒක දැනගන්න. පොලේ ලෙලි ගන්නකොට කොහොම ඉසකෑ තියෙනවා. මුඩ අයින් කරපුවාම තට්ටේ වගේ අට තියෙනවා. ඒක බලපුවාම මදේ වගේ බෝලේ වගේ මොලේ වගේ තියෙනවා. පල්ල බලපුවාම ලේ වගේ වතුර තියෙනවා. මොලේ වගේම හින්දා පොලේ කෑවොත් මොලේ වර්ධනය වෙන හින්දා අර කිරිබත් ආදී දේවල් විතර කැවෙන්න සැලකුවේ පොල් දාලා අපි හොඳි වැඩියෙන් කෑවේ පොල් කිරි කැඳවිුවේ මොලේ වැඩෙන්න ස්නායු හැදෙන්න අම්මා පොල් තෙල් ඉඳලා ඔළුවට දැන් මේකයි අවසානයේ දක්වා සිදු සියලුම දේශනාවන්ම හරවත් බව මා විශ්වාස කරනවා. ඒ වගේම මේ ගම්පහ දිසා සමුළුවට සහභාගී වේ ඒ වෛද්‍යවරු සහ ඒ වෛද්‍ය වෙදකම හදාරන ශිෂ්‍යයන් පමණයි මම හිතන්නේ. නමුත් මේ සඳහා අපේ අනිත් ජනතාවත් සහභාගී කරවුවා නම් මේ ශාලාව පිළි ඉදිරි යන්නට අවස්ථාවක් තිබුණ සහ ඔවුන්ට මේ ලැබුණු දේශනවල ඒ අර්ථවත් බව ඉඳ ගන්නට තිබුණා. මම එතුමාට යෝජනා කරනවා අපි නැවතත් මේ වගේ සමුළුවක් පවත්වමු. මේ වගේ අවස්ථාවක් අනිත් අයටත් ලබා දෙමු කියලා.